මේ චිත්‍රපටය ගැන මොකද හිතෙන්නේ? සුරංග දල්විස්ගේ ගොඩක් චිත්‍රපට අපි බලලා තියෙනවා. මාත් එයාගේ දෙහෙක ඇඩ් කරා. මේක එයාගෙන් බලාපොරොත්තු නොවන උසස් මට්ටමක තියෙනවා. කලාත්මක ගණේ ෆිල්ම් එකක්. ට්‍රූ ස්ටෝරි එකක්. ඉතින් මේ අධ්‍යක්ෂණයේ පැත්තෙන් බැලුවොත්, ස්ටෝරිය බැලුවොත්, තිර නාටකය බැලුවොත්, මියුසික් බැලුවොත් හැමදේම ඉතාම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මම හිතනවා මේ ප්‍රේක්ෂකයන් වැළඳගනි සම්මානත් හම්බ වෙන මට්ටමක් තියෙනවා. එච්චර හොඳ ප්‍රමිතියක් තියෙනවා. සහ මේ දැන් අපි අද වෙනකොට ඕනෑ තරම් සිනමා නිර්මාණ දකිනවා. මේක අපි දන්නවා මේ කතාවක් ඇසුරේ නැත්නම් කතාවක් ඇසුරේ නිර්මාණය වෙච්ච දෙයක් කියලා. රංගනයේ දායක ලබා වෙච්ච කටි බොහෝමයක් ඉනවා. බිමල් අයියා, එතකොට ඩිස්නි, ඒ වගේම දමිත අක්කා. මේ අයට මොන වගේ දෙයක්ද කියන්නේ? මට ෆස්ට් ටයිම් ෆිල්ම් එකක් බලලා මිනිමරුවෙක් ගැන ආදරයක් ඇති වුණා බිමල්ගේ රංගපෑම් දැකලා. එයා දන ගහලා දමිත ළඟේ සමාවිලන එක හරිම ඉමෝෂනල්. දමිත ඉතාම ලස්සන රඟපානවා. ඩිස්නි ඉතාම ඉහළයි. නළුනිලියෝ සියලු දෙනා ධනංජය ඇතුළු සියලුම නළු නිලියන් ප්‍රධාන චරිත කරන මේ ඩිස්නි, බිමල්, දමිතා, ධනංජය, තව කවුද නංගි? කලන අන්තිමට ඇවිල්ලා මුළු වැරදම එයාගේ පිට දාගන්නවා. සියලු දෙනා තමුගේ චරිතයේ මැනවින් වටහාගෙන හොඳ රංගනයක